ඔබ මේක දන්නවාද? ඔයත් ලීඩර් කෙනෙක් නම් ලීඩර් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් මේ දේ හොඳින් මතක තියාගන්න. ලීඩර් කෙනෙක් නැත්නම් නායකයෙක් ගාව තිබිය යුතු ලක්ෂණ කීපයක් තියෙනවා. ලීඩර් හැම වෙලාවෙම හොඳ විෂන් එකක් තියෙන්න ඕනේ. මොකද එයාගේ යන ගමන කොහෙටද යන්න ඕනේ කියන එක හොඳට පැහැදිලි වෙන්න ඕනේ තමගේ ටීම් එකට. ඔහු හැම වෙලාවෙම හොඳ කමියුනිකේෂන් ස්කිල් එකක් තිබිය යුතුයි. මොකද ඔහු හොඳට ඇහුම්කම් දෙන්න පුළුවන් පුද්ගලෙක් විය යුතුයි. ඒ වගේම ඔහු කියන දේ තමගේ ටීම් එකට හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක තමයි එම්පති. මොකද තමගේ ටීම් එකේ මෙම්බර්ස්ලව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔවුන්ට අවශ්‍ය දේවල් මොනවාද? ඔවුන්ගේ හැඟීම් මොනවද කියලා ඔහුට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔහුට හොඳ ඩිසිෂන් මේකින් පාව එකක් තියෙනවා. මොකද ඔහු ගන්න ඩිසිෂන් එක සම්බන්ධයෙන් අනෙක් කට්ටියට තියෙන කොන්ෆිඩන්ස් එක. ඒ වගේම ඔහු ඒ ඩිසිෂන් එක ගත්ත එකේ රෙස්පොන්සිබිලිටි එක ඔහු අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. ඔහු හැම වෙලාවෙම තමගේ ටීම් එක ඉන්ස්පයර් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ තමගේ ටීම් එක මොටිවේට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔවුන්ව හැම වෙලාවෙම හරි විදිහට හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකෙන් තමගේ ටීම් එක ඔහුව ශක්තිමත් ලීඩර් කෙනෙක් විදිහට දකිනවා. accountability ඒක තමයි විශේෂම දේ. accountability කියන්නේ ටීම් එකෙන් හා තමාගෙන් වෙන වැරදි ඒක තමා සතුට ගන්න ඕනේ. ලීඩර් කෙනෙක් විදිහට ඒක ඔහු බාර ගන්න ඕනේ. තමාගේ ටීම් එකට හැම වෙලාවෙම ප්‍රශංසාවල් මොටිවේට් කරන්න ඕනේ, ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. ඒක තමයි ලීඩර් කෙනෙක්ගෙන් වෙන්න ඕනේ දේ. අනිත් එක තමයි සුවිශේෂම කාරණාවක් තියෙනවා. ඔහුගේ වර්ඩ් එක, ඔහුගේ වචනය. ඒ හැම වෙලාවෙම ඔහුගේ වර්ඩ් එක තමගේ ටීම් එක කොන්ෆිඩන්ස්ලි අනිවාර්යයෙන්ම එක ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ ට්‍රස්ට් එක, ඒ වචනේ තියෙන ට්‍රස්ට් එක ඔහු ඇති කරන්න ඕනේ. ඒ දෙක තියෙනවා නම් ලීඩර් කෙනෙක් කියන්නේ ඔහුගේ ටීම් එක ඉතාමත් හොඳින් හසුරවන පුද්ගලෙක්. මොකද ඔහුගේ වචනය ගොඩක්ම ට්‍රස්ට් කරන්න ඕනේ. ඔහු කියන දේ හැම වෙලාවෙම අපිට කොන්ෆිඩන්ස්ලි අපිට දැනෙන්න ඕනේ. ඉතින් ලීඩර් කෙනෙක් කියන්නේ මෙන්න මේ වගේ දේවල් තියෙන එක්කෙනෙක් තමයි ලීඩර් කෙනෙක් කියන්නේ. ඉතින් ඔයත් ලීඩර් කෙනෙක් නම් නැත්තම් ලීඩර් කෙනෙක් වෙන්න හිතේ යන කෙනෙක් නම් මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම තියාගන්න. ඒ වගේම තමයි ඔයාගේ ලීඩර් ගාවත් ඔයාගේ නායකයා ගාවත් මේ දේවල් නැත්තම් ඔයා ඉන්නේ වැරදි තැනක. ඒ නිසා ඔයා ඒ ගැන කල්පනා කරන්න. ඔයාට ජය වේවා.